රයිට් අපි අද නම් බලමු සුනිල් දිරිසිංහ මහත්මයාගේ සයිරක් නොදුරු කියන ගීතය කොහොමද ප්ලේ කරන්න කියලා. මේ ගීතය යන්නේ E minor කියන කෝඩ් එකේ. E minor කිව්වහම සාමාන්‍යයෙන් E minor කියන කෝඩ් එකේ ගීතයක් යනකොට E minor C major D major G major A minor B minor ඔය කෝඩ් වල තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඒතර මේ ගීතය යන්නේ E minor C D E A minor ඔය කෝඩ් වල තමයි මේ ගීතය යන්නේ. අපි දැන් බලමු මේ ගීතය කොහොමද ප්ලේ කරන්න කියලා. මේ තමයි සාමාන්‍ය ගීතයක් යන විදිය. ඔය වචන වලින් තියෙන කෝඩ් එක දාලා තින්න අපි. එතකොට මේ ගීතය යන මේන් කෝඩ් එක තමයි E minor. එතකොට මේ ගීතය වාදනය කරනකොට සයුරක් නොදුටු ගඟුලක් කිසිදා කියනකොට G major ට ප්ලේ කරන්නේ. කිසිදා ගලන්නේ නෑ කියනකොට D major. විරලක් කියනකොට A minor එන්න ඕන. විරලක් අහිමි සයුරක් කිසිදා කියනකොටත් මුලට එන්න ඕන D major. කිසිදා අනන්නේ නෑ කියනකොට E minor. ඒ තමයි සාමාන්‍යයෙන් ගීතේ මුල් කොටස අපි කියන්නේ කෝරස් එක කියලා. මේ තියෙන්නේ වර්ස් එක. උඩ අපි කියන්නේ වර්ස් එක කියලා. මේ ගීතේ පටන් ගන්න එතනින් වර්ස් එක පටන් ගන්නෙ කඳුලක් නොසැලු නෙතකින් කෙනකොට C major. නෙතකින් හසරල් කියනකොට හසරල් සොයන්න කියනකොට D major. සොයන්න එපා කියනකොට E minor. කඳුලක් නොසැලු නෙතකින් හසරල් සොයන්න එපා ලැබුණත් කියනකොට ලැබුණත් බිඳුණු කියනකොට E minor. බිඳුණු හදකින් කියනකොට A minor. හදකින් සෙනෙහස සොයන්න එපා කඳුලක් නොසැලු නෙතකින් හසරල් සොයන්න එපා ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්න එපා. මේ ගීතය යන්නේ 4/4 කියන බීට් එකේ. ඒතර අපි සාමාන්‍යයෙන් බාර් එකක් රීඩ් කරන්නේ මෙන්න මේ ටෙම්පෝ එක. සයුර නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ පෙරලක් අහිමි සයුරක් කිසිදා මනන්නේ නෑ සයුර නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ පෙරලක් අහිමි සයුරක් කිසිදා අනන්නේ නෑ. කඳුලක් නොසැලු නෙතකින් හසරල් සොයන්න එපා කඳුලක් නොසැලු නෙතකින් හසරල් සොයන්න එපා ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්න එපා. හරි අපි අද බලමු එහෙනම් E major කියන කෝඩ් එක කොහොමද ෆන් කරන්න කියලා.
පළවෙනි ෆ්‍රෙට් එකේ යටම ඉඳලා තුන්වෙනි කම්බිය G3 එක අපි යන්න පළවෙනි ඇඟිල්ලෙන් දෙවෙනි ෆ්‍රෙට් එකේ යටම ඉඳලා පස්වෙනි කම්බිය අපි යනවා A5th දෙවෙනි ඇඟිල්ලෙන් දෙවෙනි ෆ්‍රෙට් එකේ යටම ඉඳලා හතරවෙනි කම්බිය අපි යනවා තුන්වෙනි ඇඟිල්ලෙන් D4th එකේ මේක තමයි E major ඇඟිලි ඔහොම තියන්න එපා මේ යටහම වදින මේ කම්බිය ඇඟිලි ඔහොම එන්න ඕන අපි ඊළඟට බලමු මේ මේජර් කියන කෝඩ් එක කොහොමද පන්ච් කරන්නේ කියලා දෙවෙනි ෆ්‍රෙට් එකේ යටම ඉඳලා හතරවෙනි කම්බිය අපි යනවා දෙවෙනි ඇඟිල්ලෙන් A ෆ්‍රෙට් එකේම යටම ඉඳලා තුන්වෙනි කම්බිය G3 එක අපි යනවා තුන්වෙනි ඇඟිල්ලෙන් A ෆ්‍රෙට් එකේම යටම ඉඳලා දෙවෙනි කම්බිය V සෙකන්ඩ් එක ගලනවා අපි හතරවෙනි ඇඟිල්ලෙන් මේක තමයි A major ඇඟිලි තුනම තියෙන්නේ එකම ෆ්‍රෙට් එකේ එඳ මේ ඇඟිල්ල පයින්න තියන්න බෑ ෆ්‍රෙට් එක පයින්න බෑ මේ ඇඟිල්ලත් මෙහෙ තියන්න බෑ ඔය විදිහට තියන්න ඕනේ ඒක තමයි A major මම අල්ලන්න එපා ඒක තමයි A major මේ තමයි ගිටාරයේ සාමාන්‍යයෙන් පික් එක ගන්න අපි මේකට 0.5යි මේක මිලිමීටර් අපි පික් එක සාමාන්‍යයෙන් යොදාගෙන බලෙන් පොඩි එක්සර්සයිස් කරන්න සමහරවල් මේ විදිහට අල්ලන්නේ මේ විදිහට පොඩ්ඩක් මතින් තියලා මුලින් බලමු පස්වෙනි ෆ්‍රෙට් හත්වෙනි ෆ්‍රෙට් එකේ උඩම කම්බිය අපි අල්ලනවා පළවෙනි ඇඟිල්ලෙන් පික් එක අපි යූස් කරනවා මෙහෙම පල්ලයට ඩවුන් අටවෙනි ෆ්‍රෙට් එකට යනවා දෙවෙනි ඇඟිල්ල. එතකොට පික් එක අප් එකට වෙනවා උඩට. 9ට යනකොට down up down up down up ඊට පස්සේ ඒ විදිහටම down up down up අපි යනවා පස්වෙනි කම්බියට. එතනත් down up down up හතරවෙනි කම්බිය down up down up down up down up මෙතන නවත්තනවා මම බින් අනිත් පැත්තට හත්වෙනි ෆ්‍රෙට් එකේ යටම කම්බිය අපි අල්ලනවා පළවෙනි ඇඟිල්ලෙන්. එතන තමයි down up